මම පැණිවලු හදන්නේ නැහැ. හැබැයි අපේ ගමේ ඉන්නවා තව ස්මෝල් බිස්නස් අයිබෝන්. මම ලොකුවට ඕඩර් පැකින් වීඩියෝස් කරලා නැහැනේ. මේක මම වීඩියෝ එකක් කරන්න හිතුවේ ටිකක් විශේෂ ඕඩර් එකක් නිසා. මේ ඕඩර් එක නිව්සීලන්ත වලට මම කරන්නේ 4 වෙනි පාරට වගේ. තාම මතක මේ කස්ටමර් ටිකක් මා රෝස් කස්ටමර් කෙනෙක්. එයාට මම මේ පාරේ යවනවා. මේ තියෙන්නේ පැණිවලු. පැණිවලු 10ක පැක් එකක්. මම පැණිවලු හදන්නේ නැහැ. හැබැයි මං කියවනේ මේ කස්ටමර් මාත් එක්ක පොඩ්ඩක් ෆිට කියලා. මොනවා හරි හදන්න වෙලාවක් නැහැ. ඒවට කියවා කැවිලි එකක් යවා ගන්න ඕනේ කිව්වහම අපේ ගමේ ඉන්නවා තව ස්මෝල් බිස්නස් එකක් කරන ආන්ටි කෙනෙක්. එයා පැණිවලු හදනවා. එයා ගොඩක් කලින් නම් එයාගේ බිස්නස් එකේ පැණිවලු හදනවා. සහ මං ඒවා කාලා තියෙනවා. මට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳටම මේවා ක්වොලිටි එක රස හැමදේම හොඳින්ම පිරිසිදුව හදන පැණිවලු කියලා. ඒ නිසා මම එයාට කිව්වා ඔයාලට මම පැණිවලු යවන්නම් කියලා. ඒ නිසා මේ ඕඩර් එකේදී මම එයාට පැණිවලුත් යවනවා. ඒ වගේම මං හිතුවා තව මේ වගේ රික්වයර්මන්ට් තියෙන කටේට මොකද මේක හොඳ නිෂ්පාදනයක්. මං හිතුවා මගේ අනිත් ඕඩර්ස් වලටත් ඔයාලා කැමති නම් පැණිවලු එකතු කරගන්න. ඔයාලා මට මැසේජ් එකක් දාන්න මගේ ඕඩර්ස් එක හරි නැතුව හරි මට පුළුවන් මේවා arrange කරලා ඔයාලට යවන්න. එහෙනම් අර ඕඩර් එක පැක් කරලා යවමු. එහෙනම් ගිහින් එන්නක්. මේ තමයි මේ අවුරුද්දේ මම යවන අන්තිම ඕඩර් එක. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම.